හලෝ ගායිස්, ඉතින් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අපි අද කරන්න ඉතා වැදගත් වැඩක්. ඔයගලන්ට පේන දැන් අන්න තියෙන අපේ අවුට්පෝස්ට් එක. අපි අද ඒකට කෙලවන්න යන්නේ. ඉතින් අපි යමු වැඩේට. හරි, මම ඉතින් ඉන්වෙන්ටරි පොඩ්ඩක් සුද්ධ කරගෙන අපිට ඕන බටරි ගත්තා. ඉතින් අන්න අපි දැන් යන් අපේ අවුට්පෝස්ට් එකට යන් හොම ඉතින් මොනවා වෙත් දන්නේ නැහැ. අපිට හොඳ ආමරුත් නැහැ. බලමු මොකක් හරි අපි යමු මෙතනින් අස්සට. ඔව්, එකෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා. අපි උන් දෙන්නට කෙලවමු. හරි ඉවරයි. ඉතින් අපි දැන් උඩ තට්ටුවට යමු. උඩ තට්ටුවේ තව කට්ටිය ඇති. මේක නෑ. තවුට්ට මේකෙත් නෑ. මොට එකෙක් මරියා ඌ ඉවරයි. කරන එකක් කරන්න ගහමු. මේක බෝලෙන් ගහමු. හරි මම මරාගන්න. ශීල්ඩ් එක කලිය තියෙනවා ටික. හරි උත්තරම් අපිට බෑඩ්ඩුම් වෙල්කම්. හරි මෙතන එකෙක් ඉන්නවා. අපි උට කෙලවමු. මරමු. බුගිය වර. හරි ඉවර. අපි දැන් චෙස්ට් එක ලූට් කරමු. ඩක් වටේ පිටිත් නෑ මොකෙක්වත්. මේක උඩ පහල තිබුණ නැත්නම් මොකෙක් හරි එකෙක් ආවොත් රෑත් වෙගෙන එන්නේ. යෝ මොනවද වම් දෙකකින් වැඩ ඇත්තම නෑනේ මේ චෙස්ට් එක. රෙද්ද. හරි ගායිස්, ඉතින් මම ගෙදරට ආවා. පින්දාගමු. දාගන්න බෑ. ඇටිකිත් එක්ක යනවා. වැඩේ දුන්නු. හරි. කන්න තු හරි. අස්සට වරි. අම්මට හරි. හරි ඉවර. අපි ට්‍රෙන්ස් දැන් නිදාගමු. නිදාගත්තා අපි දැන් ඉන්නේ 9 වෙනි දවසේ. ඔයසත් පෑවුවා මම හිතන්නේ පෑවුවා. හරි ගායිස්, ඉතින් මම දැන් කල්පනා කරේ දැන් අපි මොකක්ද ඊළඟ කරන්න කියලා. මට දැන් පොඩ්ඩක් මතක් වුණා අපි දැන් ස්ටෝරේජ් රූම් එක හදන්න ඕනේ. අපි ඒක හදන්න පටන් ගමු. ඒක හදමු පොළොව යට. හරි ගායිස්, ඉතින් අපි මෙතනින් හදන්න පටන් ගමු ස්ටෝරේජ් එක. අපි හරගෙන යන් අපි ස්ටෝරේජ් එක හදන්න. හරි ගායිස්, ඉතින් මම පොඩ්ඩක් පල්ලෙහාට හරගත්තා. ඒකේ ටෝච් නෑ අපිට. අපි දැන් ගමට ගිහිල්ලා පොඩ්ඩක් ටෝච් එක උස්සන් එන්න වෙයි අපිට. පියන් වෙන ටෝච් එක උස්සන් එන්න. හරි, ඉතින් දැන් මම මේ විදිහට පොඩ්ඩක් කපා ගන්නම් ඉස්සරහට. අම්මට මෙතන අයන් ඔය එකක් තියෙනවා. අපි එක කඩාගමු. එන්න එක සිද්ධ එකක් තිබ්බා. අඩෝ තව අයන් තියෙනවා. අපි ඒකත් කඩාගමු. හරි, අපි අයන්ට එක එකතු කරගමුද. හරි, ඉතින් මෙහෙම තමයි එන්නේ අපේ ස්ටෝරේජ් රූම් එක. ඉතින් දැන් ලොක් දාලා මේක පොඩ්ඩක් ලස්සනට හදා ගන්න ඕනේ. හරි ගායිස්, ඉතින් දැන් මට ලොක් ටිකක් ඕනේ. අපි ගමු ලොක් ටිකක්. ඕක් ලොක් තමයි මම දාන්නේ මේ පල්ලෙහා ස්ටෝරේජ් රූම් එකට. ඉතින් ලොක් මේ ටික ඇති වෙයි කියලා මම හිතනවා. අපි යන් ලොක් ටික දාන්න වෙන. හරි, අපි මෙතන ඉඳන් ලොක් ටික දාමු මේ විදිහට.
බ්ලොක් තුනක් වගේ තමයි උඩට හදන්නේ මම. හරි ඉතින් මට දැන් තව ටෝස් ටිකක් හදාගන්න ඕනේ. මොකද ලයිට් අප් කරන්න ඉතින් ටෝච් 8ක් වගේ තිබ්බොත් ඇති. 12ක්ම හදාගමු අපි. ඊපස්සේ අපි මේ ටික මෙහෙම මේ ලොග් වලින් දාගෙන යමු. හරි අපි මෙතන දැන් ටෝස් ටික දාගෙන යමු මෙහෙම. දැන්ට මෙහෙම දාගෙන යමු. ඔයගොල්ලන්ට මේ ටෝච් එක වම් අතේ තියාගන්න ඕනේ. මොඩ් එක තියෙන MCPEDL එකේ. ඉතින් ඒකෙන් ගන්න මම ඩයිනමික් ලයිට් උත් ගත්තේ ඒකෙන්. මේ ටික දාගත්තාම පොඩ්ඩක් අපිට වැඩ පොඩ්ඩක් ලේසි වෙනවා. ඉතින් ඒකයි ගත්තේ. මේක හાર્ඩ් කෝනේ. හරි ගස් ඉතින් මට දැන් ස්ලැබ් බෝඩ් මේ චෙස්ට් එක උඩට ගහන්න. හරි ගස් ඉතින් ඔන්න මම චෙස්ට් එක හදාගත්තා. අපි චෙස්ට් එක දැන් මෙහෙම දාගෙන යන්න. හරි ඉතින් මෙහෙම තමයි එන්නේ. අපි දැන් මේක බිම ෆ්ලෝ එක හදාගන්නවා. තව දෙපැත්තේ බිත්ති දෙකක් තියෙනවා. ඒ දෙකත් හදාගෙන අපි ඒකට ස්ටෝන් බ්‍රික් ගහමු. එතකොට වඩා ලස්සනයි. උඩ ෆ්ලෝ එකට මම පොඩි අයිඩියා එකක් නැහැ මට. මම ඒක පොඩ්ඩක් හිතලා බලලා තමයි ගහන්නේ. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකේදී ගහමු. මම කල්පනා කරේ අර මෙතන බිත්තියෙන් අපි කොපර් චෙස්ට් ගහමු. අර කොපර් ගොලම් වලට වැඩ කරන තැන හැදෙන්න වගේ. ඒතකොට අර මේ ස්ටෝරේජ් අපේ පිළිවෙල වෙනවා. හරි දැන් අපි අපේ බිම ෆ්ලෝ එක හදාගමු. ෆ්‍රෙන්ඩ්ස් මන්ද පොඩි දෙයක් කියන්න බැරුණා. මම දාපු රිසෝස් පැක් එකේ මෙන්න එහෙම අයිටම් එකක් තියෙන හදාගෙන අර හෙල්මට් එක උඩින් ටෝච් එකක් මේ සෙට් වෙන විදිහට හදාගත්තා. ඒ ඩයිනමික් ලයිට් එකෙන් ඒක පොඩ්ඩක් හරි ගයිස් ඉතින් මම මෙතනින් මෙහෙම පඩිපෙළක් හදාගත්ත අපි ස්ටෝරේජ් රූම් එකට යන්න. හරි ගයිස් ඉතින් මෙහෙම තමයි අපි ස්ටෝරේජ් රූම් එකේ එන්නේ. ඉතින් අපි අර මුල්ලෙන් කොපර් ගොල්ලන්ට වර්ක් ස්ටේෂන් එක හදමු. තව ඊළඟ එපිසෝඩ් එකේ උඩ ෆ්ලෝ එක හදමු. අපි දැන් යන් උඩට මේ රෑ වෙලා මම හිතනවා රෑ වෙලා අපි උඩ තට්ටුවට. ඉතින් ගයිස් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ ගැන? ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් ටික කමෙන්ට් කරන්න. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් යන් අයන් මයින් කරමු. මොකද අපිට මේ ගෙදරට ඩෙකොරේට් වලට ලැන්ටර්න් එහෙම ඕනි. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. ගුඩ් බයි.